hello boys and girls ආදරෙන් පිළිගන්නවා gaming vim YouTube channel එකෙන් ගෙන තවත් අලුත් වීඩියෝ එකකට. ඉතින් boys and girls වීඩියෝ එක මොකක්ද කියලා ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම thumbnail එකේ දකින්න ඇති යාළුවනේ. ඉතින් කාලයකට පස්සේ වීඩියෝ එකක් ගන්නේ මේ දවස් ටිකේ channel ගොඩක් කරනවා මචංලා මං. ඒවා ඉස්සරහට එළියට දාන්න මගේ උන්ට බලන්න ඉතින් වීඩියෝ එකක් දාන්න හිතුණා. කාලෙකින්නේ මං හිතන්නේ දවස් 4කින් 5කින් නෑ සතියකින් විතරද මන්ද. ගාණක් නෑ මචං. කොහොමද ඉතින් වීඩියෝ එකක් දාන්න හිතුණා. ඒක මං දාන්න ආවේ. හරිද boys and girls? ඉතින් වීඩියෝ මොකක්ද කියලා ඔයගොල්ලෝ thumbnail එකේ දකින්න ඇති. වැඩි කතා ඕනේ නෑ යාළුවනේ. ඉතින් යාළුවනේ අද ගෙනල්ලා තියෙන වීඩියෝ එක තමයි ශ්‍රී ලංකාවේ හිටපු හරිද? හිටපු ලාබාලතම VBet player කවුද කියලා. ඉතින් සිංගප්පූර් සර්වර් එකේ හිටපු අපේ රටේ හිටපු ලාබාලතම VBet player කවුද කියලා. ඉතින් දැන් නම් අලුත් කෙනෙක් ඉන්නවා. ඉතින් ඕගොල්ලෝ දන්නවා ඇති gaming MRD. ඉතින් එයා අලුතෙන් VBet එක ගත්තා. දැන් දවස් 5ක් විතර වෙන්න ඕනේ මම දන්න විදියට. ඉතින් යත් VBet එක බැස්සලා තියෙන්නේ. ඉතින් ගැම්මක් තමයි අඩෝ මගේ හීනේ බං. හරිද? මාත් දවසක මෙන්න මෙතෙන්ට. හරිද? මෙන්න මෙතෙන්ට VBet එක ගන්නවා මචල්ලා. ඕ දැන් වෙන ඒවා ටච් වෙනවා. මෙන්න මෙතෙන්ට VBet එක ගන්නවා. ඉතින් ඒ දවස් එනකන් මග බලන් ඉන්නවා. ඒකට ඕගොල්ලොන්ගේ සපෝට් එක තමයි ඕනේ මගේ මචන්ලා ටික. ඉතින් boys and girls ඉතින් වැඩි කතා ඕනේ නෑ. අපි යමු ඉක්මනටම ID එක බලන්න. ඉතින් කවුද කියලා දන්නවද දන්නේ මේ වෙනකොට account එක විකුණලා තියෙන්නේ. අලුතෙන් ආපහු account එකක් අරගෙන තියෙනවා. ඉතින් අපි බලමු පරණ ID එක. ඉතින් පරණ ID එකේ VBet එක තිබ්බේ. ඒක නිසා මම ඒක තමයි ගෙනල්ලා තියෙන්නේ ඕගොල්ලොන්ට බලන්න. හරි boys and girls ඉතින් බලමු ID එක මොකක්ද කියලා. okay boys and girls ඉතින් මෙන්න තියෙනවා. දවස් 30කට කයිලින් ඔෆ්ලයින් ගිහිල්ලා තියෙන මං හිතන්නේ දැන් ප්ලේ වෙන්නේ කසියා කියලා ඉන්නේ. ඉතින් level 84 account එක කාගේද කියලා දන්නෝ දනිති. මං කියන්නම් අවසානයේට කාගේද account එක කියලා. level 84 account එක like තියෙනවා 64708ක් මගේ like එකත් එක්ක. ඉතින් සේරම ලෑල්ලේ තියෙන්නේ. මං හිතන්නේ අයියේ දන්නේ නැහැ play කරන්න නැත්තේ. ඉතින් සුපිරි account එක සුල්තාන් account එකක් මචංලා බූයා පාස් මේ පාරක මිස් වෙලා තියෙනවා. ඉතින් සෙල්ලම් කරන්නේ නැහැ නේ බා. සාකුරා හිප් හොප් අනම්මනම් ගොඩක් දේවල් දාලා තියෙනවා. එලයිට් 1 2 3 4 5 6 7 8 9 10ක් මිස් වෙලා තියෙන්නේ. එලයිට් 10යි මචංලා මිස් වෙලා තියෙන්නේ. අනෙත් ඔක්කොම දාලා තියෙනවා. ඉතින් ගැම්මක් තමයි සුල්තාන් account එකක අයිතිකාරයෙක්. ඉතින් දන්නෝ දනිති කවුද account එකේ අයිතිකාරයා කියලා. මචංලා DG game තමයි ලංකාවේ හිටපු ලාබාලතම VBet player. හරිද? දැන් ඉතින් අලුත් කෙනෙක් ඉන්නවා. ඉතින් කලින් හිටපු හරිද? ලාබාලතම VBet player තමයි මචංලා DG game. ඉතින් දන්නවා ගොඩක් අය මේ වෙනකොට subscribersලා 46000ක් ඉන්න ලොකු channel එකක අයිතිකාරයෙක්. ඉතින් වීඩියෝ මං හිතන්නේ 200ක් 200ක් දන්නේ මන්දා ඒ වගේ පොඩි ගාණක් දාලා මේ වෙනකොට ලොකු channel එකක අයිතිකාරයෙක් මචංලා මේ දවස් ටිකේ live දානවා. ඉතින් ඒවටත් set වෙන්න ඉතින් ගැම්මක් තමයි. මාත් පෞද්ගලිකව පට්ටාස කරන චරිතයක් තමයි DG game මචල්ලා. හරිද? ඉතින් ඔන්න ඕක තමයි අද ගෙනල්ලා තියෙන වීඩියෝ එක. ඉතින් තාමත් මගේ channel එකත් subscribe කරේ නැත්නම් channel එකත් subscribe කරලා වීඩියෝ එකට like එකක් දාලා ඔය bell icon එකත් all දාගන්න. එතකොට මන් දාන වීඩියෝ එකේ notification එක ඕගොල්ලෝගේ ගෙදරට ඇවිල්ලා දොරට තට්ටු කරනවා මචල්ලා. හරිද? ඒක තමයි වෙන්නේ. එහෙනම් මගේ උන් ටික පරිස්සමින් ඉන්න. හරිද? ආපහු මතක් කරනවා channel එක subscribe කරන්න. එහෙනම් bye bye.